The kite. The kite is a toy that fly in the sky. Kites are many colors. It has a string that moves with the wind. Many children like to fly kites. Flying a kite is a fun. Now let's go through the meaning of the words. The kite is a toy. සරුංගලය සෙල්ලම් බඩුවක් නැත්නම් අපි සෙල්ලම් කරන්න පාවිච්චි කරන දෙයක් that fly in the sky. සාමාන්‍යයෙන් පුතේ fly කියන්නේ පියාසර කරනවට නමුත් අපි සරුංගලයක් අහසේ යවනවට අපි කියන්නේ fly කියලාම තමයි. So fly in the sky means සරුංගලය අපි අහසේ යවනවට නැත්නම් සරුංගලයේ එහෙම නූලක් දිගේ ඉහළට යවනවට අපි කියන්නේ අහසට fly in the sky. Kites are many colors. Kites are many colors. Many colors mean බොහෝ පාට වලින් නැත්නම් වර්ණ වලින්. සරුංගල් බොහෝ වර්ණ වලින් අපිට දකින්න පුළුවන්. කියන්නේ විවිධ පාට වලින්. Red color, blue color, green color. So many colors. Number 3, it has a string. String mean පුතේ නූලක්. ඒට තිබෙනවා නූලක්. Has mean තිබෙනවා සිටිනවා කියන තේරුම දෙන්න තමයි has පාවිච්චි කරන්නේ. It has a string mean ඒට තිබෙනවා නැත්නම් ඒකට තිබෙනවා නූලක් and moves with the wind. Wind mean හුළඟ. ඒ හුළඟේ එහෙ මෙහෙ යනවා ගමන් කරනවා moves. Many children like to fly kites. Many mean බොහෝ ළමයි කැමති සරුංගල් යවන්න fly kites. Okay. Number 5, flying a kite is a fun. සරුංගල් ඇරීම විනෝදජනකයි. විනෝදයි. ඒක තමයි කියන්නේ. Number 5, flying a kite is a fun. ඉතින් අද මේක තමයි the kite essay එකේ තේරුම පුතේ. ඔයගලන්ට පුළුවන් වැඩි දුර ඉගෙන ගන්න. මේක තමයි අද දවසේ මම දෙන essay එක. ඉතින් මේක ලියා ගන්න, පාඩම් කරන්න, dictation ටික practice කරන්න. මේක ඔයගලන්ට ඉබේම ඔයගලන්ගේ exam එකට ප්‍රයෝජනවත් වෙන දෙයක් වෙයි.